අයිබෝවන් ඔබ සියලදනාම සාදරයෙන් පිළිගන්නවා යෝගේශ්වරී කියන මාස්ටර්පීස් එක රිලීස් වුණේ ඔක්තෝබර් 25 වෙනිදා. දැන් සතියකට වැඩි කාලයක් වෙනවා. ඉතින් මම බලාගෙන හිටියා රාමු නාලිකාවේ රන්දික විජේසිංහ අයියා විසින් මේක ගැන මොනවාම හරි වීඩියෝ එකක් රිලීස් කරයි කියලා. ඉතින් මම හිතනවා දවසක එයා ඒක රිලීස් කරයි කියලා. ඒ අතරතුර මට තේරෙන විදිහට යෝගේශ්වරී වීඩියෝ එකේ ටයිම් ලයින් එක ගැන, ඒ කියන්නේ වීඩියෝ එකේ තනින් තන 1994ට 91ට පැන තමයි ඒ වීඩියෝ එක යන්නේ. ඉතින් මම ඒ වීඩියෝ එකේ ටයිම් ලයින් එක පිළිවෙලකට ස්ට්‍රක්චර් කරලා මට තේරෙන විදිහට ඉදිරිපත් කරන්න තමයි මේ වීඩියෝ එක හදන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා ඒ ඔරිජිනල් වීඩියෝ එක බැලුවා වගේම මේ වීඩියෝ එකත් ආසාවෙන් බලන් ඉදී මොකද්ද ඒ වීඩියෝ එකේ උනේ කියලා තේරුම් ගන්න කැමති නම්. හරි, අපි ගිය සතියේ රිලීස් වෙච්ච වීඩියෝ එක ගැන කතා කරන්න කලින් අපි යමු පෙබරවාරි 10ට ගිය අවුරුද්දේ. ගිය අවුරුදු 2024 පෙබරවාරි 10 ඔඩියෝ එක රිලීස් වෙනවා යෝගේශ්වරී මියුසික් වීඩියෝ එකේ. ඒකේ ටයිටල් එක ටිකක් කියව ගන්න අමාරුයි, ජීබරිෂ් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒ සින්දුව දෙපාරක් තුන් පාරක් අහද්දී මට පේන්න ගන්නවා කැපිටල් ලෙටර්ස් වලින් තියෙන කුවේනි කියලා. ඉතින් මම මේ අවුරුදු එකමාරම ඒ වීඩියෝ එක කුවේනි කියන ටයිටල් එකෙන් තමයි රිෆර් කරේ. නමුත් මට පෙනිච්ච නැති, ඉග්නෝ වෙච්ච අනිද්දේ තමයි සිම්පල් ලෙටර්ස් වලින් තියෙන වචනේ තමයි යෝගේශ්වරී කියලා. ඒ විතරක් නෙමෙයි, ඒ එදා රිලීස් වෙච්ච වීඩියෝ එකේ thumbnail එකේ පවා කෝඩ් එකක් තිබිලා තියෙනවා. අපි සින්දුව විතරක් අහන්න පුරුදු වෙලා ඉන්න කල්චර් එකේ අපි වගේ අයට ඒක මිස් වුණා. නමුත් සමහර කීප දෙනෙක් ඒ thumbnail එකේ තිබ්බ කෝඩ් එක පවා ඩිකෝඩ් කරලා තිබ්බා. ඒක ඒ වීඩියෝ එකේ තියෙනවා. ඒකේ කුවේනි වර්ස් එක ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඉතින් දැන් යමු 2025 ඔක්තෝබර් 25 වෙනිදා රිලීස් වෙච්ච වීඩියෝ එක ගැන කතා කරන්න. මට තේරෙන විදිහට ඒක පටන් ගන්න 1991කින්. අපි වීඩියෝ එකේ මුලින්ම පටන් ගන්න අර පියන්තේ එක හදන තැනින්. නමුත් අපි පටන් ගමු 1991 මොකද වුනේ කියලා. 1991 අපිට පේනවා යෝගේශ්වරී එයාගේ යාළුවෝ කට්ටියත් එක්ක ග්‍රැජුවේට් වෙනවා යුනිවර්සිටි ඔෆ් ජැෆ්නා වලින්. ඉතින් ඒකේ ෆොටෝ ගන්න බෝයි දිහා බලන්න, ඊට පස්සේ එදා රෑ අර ෆිල්ම් එක බලන වෙලේ කඩල කොටක් ෂෙයා කරගන්න බෝයි දිහා බලන්න. එයා තමයි මට හිතෙන විදිහට අර වැලි ඔය රිසර්ච් සෙන්ටර් එකේ ප්ලේට් එක අල්ලගෙන ඉන්නේ. ඉතින් අපි හිතමු 1991 ග්‍රැජුවේට් කෙනෙක්ගේ මානසිකත්වය ලංකාවේ ඉතිහාසයේ වෙච්ච දරුණුම කාලයක් වෙච්ච 88 89 කාලය පහු කරලා දකුණේ තරුණ තරුණියොත් මැරෙනවා, උතුර තරුණ තරුණියොත් මැරෙනවා. ඉතාමත් පීඩිත කාලයක්. අවුරුදු 6ක් 7ක් රාජ්‍ය විශ්වවිද්‍යාලේ වහලා තිබ්බා. ඒ සියලු දේම දරාගෙන 1991 ග්‍රැජුවේට් වෙනවා කියන්නේ මාරම අභියෝග ගණනාවකට මුහුණ දීලා එලියට යන තරුණ තරුණියෝ පිණිස. එයාලා ඒ තිබ්බ පීඩනයත් උපයෝගී කරගෙන LTT සංවිධානය විසින් රික්‍රූට්මන්ට් ඉතාමත් දරුණුවට කරගෙන ගියා. ඉතින් මම හිතනවා මුලින්ම එයාලා යෝගේශ්වරීගේ බොයිෆ්‍රෙන්ඩ් වෙච්ච එක්කෙනාව මුලින්ම LTT සංවිධානයට බඳව ගන්න ඇති කියලා. එයාගේ මාර්ගයෙන් යෝගේශ්වරීවත් බඳවගෙන එයාව සීක්‍රට් ඒජන්ට් කෙනෙක් විදිහට ට්‍රේන් කරන්න ඇති කොළඹට ඇවිල්ලා තවත් වැඩිදුර අධ්‍යාපනය ලබන්න. ඉතින් අපිට වීඩියෝ එක යද්දි තනින් තන පෙන්නනවා යෝගේශ්වරී ෆිසිකල් ට්‍රේනින් කරනවා. ඒ වගේම අර වද දෙන ෂොට්ස් ටිකකුත් තියෙන්නේ. මට හිතෙන්නේ ඒකත් එයාගේ ට්‍රේනින් එකේ පාර්ට් එකක්. මොකද සීක්‍රට් ඒජන්ට් කෙනෙක්ව කොහෙට හරි යවනවා නම් එතන පොඩි අවදානමක් තියෙනවා. එයාව රාජ්‍ය හමුදාව විසින් අඳුනගෙන එයාව ප්‍රශ්න කරන්න, එයාට වද දීලා ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට එයාගේ තියෙන රහසය එළියට දෙන්න නැති වෙන්න එයාව ට්‍රේන් කරලා තියෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒ ට්‍රේනින් ප්‍රොසෙස් එකේම කැලලක් තමයි ඒ වද දෙන පාර්ට් එක. හරි, යෝගේශ්වරී 1991 දී යාපනයේ විශ්වවිද්‍යාලයෙන් ග්‍රැජුවේට් වෙලා LTT සංවිධානයට පැමිණිලා ඊට පස්සේ කොළඹට එනවා මොරටු විශ්වවිද්‍යාලයෙන් එයාගේ පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එක හදාරන්න. නමුත් ඒ එන්නේ හදාරන ගමන් එයාලට අවශ්‍ය ආයුධය ආපහු යාපනයේ උතුරු දිශාවට ගිහිල්ලා ආපහු නිර්මාණය කරන බලාපොරොත්තුවෙන් තමයි ආන්නේ. මේ වගේම LTT සංවිධානය විසින් චාල්ස් ඇන්තනි, ගුවන් කොටිනායක ශංකර් වගේ අය එයාලා පිටරටින් ඉගෙනගෙන දැනුම අරන් ඇවිල්ලා ආයුධ නිෂ්පාදනය කරපු බවට සාක්ෂි තියෙනවා. ඉතින් ඒ විදිහම තවත් කටයුත්තක් වෙන්න ඇති ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළටම එයාලගේ කෙනෙක් යවන එක. ඉතින් යෝගේශ්වරී මොරටු විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ප්‍රොෆෙසර් රාහුල අනුරගේ රිසර්ච් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉතාමත් දීප්තිමත්ව ඉගෙන ගන්නවා. ඉතින් එයා ප්‍රශ්න සහ ඒ එක දේවල් අහන්න නිසා එයාගේ රිසර්ච් ටොපික් එකම නොයිස් රිඩක්ෂන් ඉන් සබ්මර්සිබල්ස් කියලා පටන්ගෙන කරගෙන යන්න ඇති. ඉතින් ඔය අතරතුර එයාට
ලැබ් එකට යන්න විශ්වවිද්‍යාලය බහලා තියෙන කාලට ලැබ් එක ඇක්සස් කරන්න අර පියන් අංකල් උදව් කරනවා. ඒ සියල්ල 1991 ඉඳන් 94 දක්වා කාලයේදී වෙනවා. එතකොට අපිට වීඩියෝ එක මැදදී පෙන්නනවා 1994 වැලි ඔය රිසර්ච් සෙන්ටර් කියලා. ඒකේ චරිත අතලගේ දාන්න නැහැ මාසෙ මොකක්ද කියලා. ඉතින් මම හිතනවා එහෙනම් ඒක සැප්තැම්බර් මාසයට කලින් මාසයක් වෙන්න ඇති. මෙයාලා අර යෝගේශ්වරීගේ දැනුම භාවිතා කරලා හදන සබ්මර්සිබල් එකේ ෂොට් එකක් තමයි පෙන්වන්නේ නැත්තේ. සැප්තැම්බර් මාසේ වෙච්ච ඇටැක් එකට භාවිතා කරන්න නැත්තේ ඒක කියලා මම හිතනවා. එතකොට වැලියෝ රිසර්ච් සෙන්ටර් එකේ ෂොට් එකේදී පෙන්නනවා යෝගේශ්වරී තේ දෙකක් හදනවා. ඊට පස්සේ එයා ටිකක් ඇවිදින ගමන් එක එක්කෙනාගේ වැඩ පරීක්ෂා කරලා සිර කූඩුවක් වගේ ඇතුලේ ඉන්න එක්කෙනෙක්ට තේක දෙනවා. මම කමෙන්ට්ස් වල දැක්කා ඒ කමාන්ඩර් අජිත් බෝයගොඩ වෙන්නේ නැති කියලා කියනවා. නමුත් මම හිතන විදිහට ටයිම් ලයින් එක ගත්තොත් කමාන්ඩර් අජිත් බෝයගොඩ හුවෙන්නේ සැප්තැම්බර් 19 විතර කාල සීමාවකදී LTT සංවිධානයට. මම හිතන්නේ සමහර විට අර රාහුල අනුර කියන ප්‍රොෆෙසර්ගේ පුතා නැති වුණා කියලානේ කියන්නේ. ඒකේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකේ නම් කියනවා he passed away 10 years ago කියලා. but මම සිංහලෙන් කියද්දි පුතා නැති වෙලා අවුරුදු 10ක් කියලා. පුතා මැරුණා කියන වචන මේ පාවිච්චි කරන්නේ. සමහර විට යුද්ධෙදි පුතා නැති වෙන්නේ නැති ඒ නැති වෙච්ච පුතා ඉංජිනේරු දැනුම තියෙන කෙනෙක්ින්ද LTT සංවිධානයේ විසින් සිරකරුවෙක් විදියට තියාගෙන එයාලගේ වැඩ සමහර විට අධීක්ෂණය කරන්න තියාගෙන ඇති. අන්න ඒ පුද්ගලයාට තමයි තේකක් දෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි අහලා තියෙන විදිහට සිරකරුවන්ට එච්චරම හොඳට සලකන්නේ නැහැ. නමුත් මේ පුද්ගලයාට තමන්ටත් හදපු වෙලේම තේකක් හදාගෙන ගිහිල්ලා දෙනවා කියන්නේ ඔහුට ටිකක් තැනක් දීලා තියෙන්න ඇති සිරකරුවෙක් වුණා. ඊට පස්සේ යෝගේශ්වරී ගිහිල්ලා අපි දකිනවා අර රූම් එකක් ඇතුළට ගිහිල්ලා බ්ලැක් බෝඩ් එකේ චොක් කැල්ලකින් ලියනවා. ඒකේ රෆ් ට්‍රාන්ස්ලේෂන් එකක් ගත්තොත් දැන් අපි මේ වැඩේට රෙඩීද වගේ එකක් තමයි ලියන්නේ. ඉතින් එහෙම ලියලා ඇවිල්ලා අර ප්ලේට් එක අල්ලන් ඉන්න බෝයි එක ටිකක් කතා කරනවා. ඒ ප්ලේට් එක තමයි මම හිතන්නේ මුළු ඒ සබ්මර්සිබල් එකම කවර් කරන්න නැත්තේ. එතකොට ඒ ප්ලේට් එකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි දන්නවා රේඩාර් පද්ධති වලින් බෝට්ටු එක එන යාත්‍රා අයිඩෙන්ටිෆයි කරනවා. නමුත් මේකෙන් වෙන්නේ එන සෝනාර් හරි මොකක් හරි කිරණක් ඒ දවස්වල පාවිච්චි කරපු කිරණක් අපහු පරාවර්තනය වෙලා ඒ උපු තැනට යන්නේ නැතුව ඒක ඇබ්සෝබ් කරගන්නවා නැත්නම් වෙන පැත්තකට ඩිෆ්ලෙක්ට් කරනවා වගේ දෙයක්. ඒ වගේම තව ඒ සබ්මර්සිබල් එකේ මෝටර් එකක් කරගෙනවා නම් ඒ වයින්ුත් නොයිස් එකක් පිට වෙනවා. ඒකත් ඇතුළෙම එළියට යන්න තියෙන ඇතුළෙම ෆ්ලාස්ක් කරලා තියාගන්න මේ පැනල් එක පාවිච්චි කරන්න ඇති කියලා මම හිතනවා. හරි. අපිට යන්න පුළුවන් දැන් වීඩියෝ එක ඇත්තටම පටන් ගන්න තැනට. අර පියන් තේකක් හදලා ගේන්නේ ප්‍රොෆෙසර්ට. ඒ පියන් තේක හදන වෙලේ රේඩියෝ එකේ බ්‍රෝඩ්කාස්ට් වෙනවා BBC network එකෙන් LTT ප්‍රහාරයකින් නේවි එකේ සාගර වර්ධන කියන නෞකාව විනාශ වෙලා කමාන්ඩර් අජිත් බෝයගොඩව උන් අත්අඩංගුවට ගන්නවා කියලා. ඊට පස්සේ පියන් තේක ගේන කන් අපිට පෙන්වන ෂොට් එකක් ප්‍රොෆෙසර් කෙනෙකුයි ඉන්ටෙලිජන්ස් ඔෆිසර් කෙනෙකුයි කතා කරනවා. ඒ 1994 සැප්තැම්බර් මාස 21 වෙනිදා. ඒ කියන්නේ බදාදා දවස. ඉතින් ඒ ප්‍රොෆෙසර්ගේ නම තමයි පෙන්වන විදිහට රාහුල අනුර. නමුත් පස්සේ හොයාගත්ත දෙයක් තමයි රාහුල අනුර අත්තලගේ කියන්නේ චරිත අත්තලගේගේ තාත්තා. ඔහු ඇත්තටම මොරටු විශ්වවිද්‍යාලයේ මේ වෙද්දී පෝස්ට් ග්‍රැජුවේට් ඩිපාර්ට්මන්ට් එකේ ඩිපාර්ට්මන්ට් හෙඩ් විදිහට කටයුතු කරනවා. ඉතින් අපි දන්නේ නැහැ ඇත්තටම චරිත අත්තලගේගේ තාත්තා මේ වගේ ස්ටුඩන්ට් කෙනෙක්ට උගන්වලා පස්සේ තේරුම් ගත්තද මොකද වුනේ කියලා මේ මොන හරි ක්ලූස් වගේක් හොයාගෙන ගවර්න්මන්ට් එකට දුන්නද කියන එක නම් මම හරියටම දන්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. නමුත් චරිත අතලගේ තාත්තගේ නම තමයි ප්‍රොෆෙසර් රාහුල අනුර අතලගේ. nice coincidence and nice little detail. වීඩියෝ එක බලන අපිට ටිකක් තේරුම් ගන්න එක. හරි. ඊට පස්සේ ඒ ඉන්ටෙලිජන්ස් ඔෆිසර් කියනවා ගිය ඉරිදා LTT එකකින් ප්‍රහාරයක් එල්ල කරා. අපිට වෙරළේ තිබිලා හඳුනා නොගත් ද්‍රව්‍යයක් හම්බුණා. ඒක ගැන අපි පරීක්ෂා කරනවා මේ වෙද්දිත් ලැබ් එකේ පරීක්ෂා කරන ගමන් තමයි තියෙන්නේ කියලා. ඉතින් ගිය ඉරිදා කියන්නේ අපි කැලෙන්ඩරේ අරන් බැලුවොත් 1994 ගිය ඉරිදා කියන්නේ සැප්තැම්බර් 18 වෙනිදා. ඒ වුණාට
කමාන්ඩ් අජිත් බෝයගොඩ කරපු ඇත්තම ඉන්ටර්විව් එකක් වන්නේස නාලිකාවේ මම කලින් බලලා තියෙනවා. ආපහු ගිහින් බැලුවම ඒකේ තියෙන්නේ සැප්තැම්බර් 19 වෙනිදා තමයි ඇටැක් එක උනේ කියලා. මට හිතෙනවා මේ යෝගේශ්වරි වීඩියෝ එකේ ටයිම්ලයින් එක ගත්තම ඇත්තටම 19 වෙනිදා කියන සඳුදා කියන එක භාවිතා කරා නම් හොඳයි කියලා. මොකද අපි අර පස්සේ ඩෙල් සිද්ධියට යද්දිත් මට හිතෙන්නේ සඳුදා දවස් වුණා නම් හරි කියලා. කියන්නේ සඳුදා ඉඳන් බදාදා වෙනකන් සිද්ධි දාමයක් ඕක වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. කෙසේ වෙතත් ඒ හඳුනා නොගත් ද්‍රව්‍ය පිළිබඳව ඒ බුද්ධි නිලධාරියා ප්‍රොෆෙසර් රාහුලට දුන්නට පස්සේ මම හිතනවා ඒ කට්ටිය දැනගෙන හිටියේ නැතත් ප්‍රොෆෙසර් රාහුල ඒක හඳුනා ගන්නවා. ඒ වෙලේ ඊට පස්සේ අර පියන් තේක ගේනවා. ඒ තේක ගේන පියන්ට ගිහින් කියනවා අර අනිත් thesis submissions ටිකත් ගේන්න කියලා. මොකද මෙයාට ඒ වෙලේ තේරෙනවා සමහර විට මං අර උගන්වපු ශිෂ්‍යාව විසින් කරපු thesis එකට ඉතාමත් සමාන නැත්තම් ඒ thesis එකෙන්ම හදපු ද්‍රව්‍යයක් තමයි මේ පාවිච්චි කරන්න ඇත්තේ කියලා. ඊට පස්සේ පියන් ඒ thesis ටික ගේන්න ගියාට පස්සේ ප්‍රොෆෙසර් කියනවා සෑම ආයුධයක්ම හැදෙන්නේ thesis submission එකකින් කියලා. ඊට පස්සේ කියනවා ලස්සන නෙමෙයි භයංකර දෙයක් කියන්නේ මට කියන්න බෑ තුන්වෙනි ලෝක යුද්ධේ මොන ආයුධෙන් කරයිද කියලා. නමුත් හතරවෙනි ලෝක යුද්ධයක් වුණොත් ඒක වෙන්නේ පොල් මුගුරු වලින් කියලා මම දන්නවා කියලා කියනවා. ඒකේ ඩීප් මීනින් එක පොඩ්ඩක් හිතලා බලන්න. තුන්වෙනි ලෝක යුද්ධේ ඉතාමත් බියකරු විදියට වෙන්න පුළුවන්. නියුක්ලියර් බෝම්බ්ස් හැදුවේ 1944ට කිට්ටු වෙන්න. මේ වෙද්දී අවුරුදු 70ක් 80ක් ගිහිල්ලා ඔබ හිතන්න මොන තරම් මේ ආයුධ කියන ඉන්ඩස්ට්‍රි එක දියුණු වෙලා ඇද්ද? ඩ්‍රෝන්ස් වලින් අපේ ෆේෂනල් රෙකග්නිෂන්ස් දාලා හරියටම පුද්ගලයාව හොයාගෙන ඇවිල්ලා පුපුරන විදියට හදන්න පුළුවන්. මොකද අපි දන්නවා අපේ ෆෝන් එකක් උනත් අන්ලොක් කරන්නේ ෆේෂල් මෙට්‍රික්ස් භාවිතා කරලා රයිට්. ඉතින් ඒ data ලීක් කරගත්තොත් ඒ ඩ්‍රෝන් එකට දාන්න පුළුවන් අපේ ෆේෂල් data. ඒ ඩ්‍රෝන් එකේ එනවා අපේ ෆේෂල් data හරියටම අඳුරගෙන අපි ඉස්සරහට ඇවිල්ලා පුපුරන්න බව දැන් ලෝකයේ ආයුධ දිනු වෙලා තියෙනවා. ඉතින් එහෙම තියෙන ලෝකයක තුන්වෙනි ලෝක යුද්ධයක් වුණොත් දින 5-6කින් මුළු ලෝකෙම එකිනෙකාට තියෙන තමන්ගේ ආයුධ වලින් පහර දීලා විනාශ වෙලා යයි. එහෙම විනාශ වෙන ලෝකයක හතරවෙනි ලෝක යුද්ධයක් කරන්න මිනිස්සු ගාව ආයුධවත් ශක්තියවත් එනර්ජි එකවත් මුකුත් නැහැ. එතකොට එයාලා ආපහු සටන් කරන්න ගන්නේ ගල් යුගයේ වුණා වගේ පොල් මුගුරු වලින්. ඒක තමයි ඒ කතාවේ මීනින් එක. රයිට්. ඊට පස්සේ ඒ වර්ල්ඩ් වෝ එක ගැන කියලා ඒ බුද්ධි නිලධාරියට කියනවා එහෙනම් ඔයාගේ ටීම් එකේ අනිත් අයත් එක්ක එන්න අපි රාත්‍රී 7ට හම්බෙමු කියලා. ඊට පස්සේ යන ෂොට් එක තමයි ඩෙල්ෆ් අයිලන්ඩ් වල දීවරයකේ ගෙදරට LTT සංවිධානය කියලා හිතන දෙන්නෙක් ජීප් එකකින් යන එක. ඉතින් මුලින්ම එයාලා ජීප් එක ගිහින් නවත්තලා ගෙදර ඉස්සරහා මාළු දැල පැටලිලා තියෙනවා අයින් කරමින් ඉන්නවා. ඒ යෝගේශ්වරිගේ අම්මා තමයි ඉන්නේ. ඒ යෝගේශ්වරිගේ අම්මට ගිහින් කියනවා ඔයාගේ මහත්තයාට දීපු වැඩේ කරේ නැහැ කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ මේ මහත්තයාත් ගෙදර ඉඳන් එළියට ඇවිල්ලා කියනවා නේවි එකකින් මුළු මුහුදම වට කරලා හිටියේ මගේ ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයිද කියලාවත් මම දැනන් හිටියේ නැහැ කියලා. මං හිතන්නේ LTT සංවිධානය විසින් මේ යෝගේශ්වරිගේ තාත්තට දෙන්න ඇති මිෂන් එක තමයි අර සබ්මර්සිබල් එක ගිහිල්ලා සාගර වර්ධන නෞකාවට වැදිලා පුපුරවා ගත්තට පස්සේ ඒකේ විසින් කැලි ඒ කියන්නේ ඒකේ තියෙන ප්ලේට්ස් ඔක්කොම ගැලවිලා යනවා. ඉතින් ඒක දීවරයක් විදියට ගිහිල්ලා මුහුදේ මාළු රස්සාව කරනවා වගේ ඒ ගිය කැලි එකතු කරන් එන්න තමයි මං හිතන්නේ ඔහුට දෙන රාජකාරිය වෙන්න ඇත්තේ. මොකද ඒ වගේ ඒවා හමුදාව විසින් හොයාගත්තොත් එයාලා දිගටම පරීක්ෂණ කළා LTT එකට මේ වගේ ආයුධයක් තියෙනවා නේද කියලා එයාලා දැනගන්නවා. ඉතින් ඒ දීපු කාර්යය හරියටම සම්පූර්ණයෙන් කරේ නැති හින්දා තමයි මම හිතන්නේ යෝගේශ්වරීගේ තාත්තව මරන්න මෙයාලා එක්කන් යන්නේ. හරි, ඊට පස්සේ අපි ආපහු යමු මොරටු විශ්වවිද්‍යාලයේ වෙන සිදුවීමට. අර බුද්ධි නිලධාරියා දකිනවා පියන් thesis submissions ටික අරන් එන්න යන වෙලේ හදිස්සියේ ෆෝන් බූත් එකට ගිහිල්ලා කෝල් එකක් ගන්නවා. මං හිතන්නේ ඒ පියන් කියන්න ඇත්තේ යෝගේශ්වරීට මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා, පොලිසියෙන් ඇවිල්ලා ඔයාගේ රිසර්ච් එක සම්බන්ධ දෙයක් හොයනවා මොන හරි කරන්න කියලා වෙන්න ඇති ඒ දැනුම් දීම කරන්න කියලා මට හිතෙනවා. ඒක නිසා තමයි අර යෝගේශ්වරී තියෙන සියලුම දේවල් අරගෙන පලා යන්න තැත් කරන්නේ.
ඒ වගේ මට හිතෙනවා ඒ PNගේ කෝල් එකත් එක්කම යෝගේශ්වරීට ගෙදරින් අම්මගෙනුත් කෝල් එකක් එන්න ඇති. තාත්තව LTT සංවිධානය විසින් අරන් ගියා ඔහුට දීපු රාජකාරියක් කරේ නැහැ කියලා. ඉතින් ඒ වෙලේ තාත්තත් කියලා යනවා දුවට කියන්න මම ආපහු එන්නේ නැහැ කියලා. මම හිතන්නේ LTT සංවිධානය ගැන ටිකක් කතා අහලා බැලුවම ඔවුන් ඉතාමත් දරුණුයි ලෙස ක්‍රියා කරනවා උන්ට දීපු රාජකාරී හරියට කරේ නැති වුනහම. ඉතින් ඒ වෙලේ යෝගේශ්වරී තීරණය කරන්න ඇති හරි පොලිසිය ඇවිල්ලා මාව මේ වෙලේ හොයන්න පටන් ගන්නවා. ඒකෙන් කරන යාලා පළවෙනිම දේ තමයි මං ඉන්න බෝඩින් කාමරේට එන එක. LTT එක විසින් මගේ තාත්තවත් මරන්න යනවා. මම එච්චර කැප වෙලා මගේ දුක් මහන්සියෙන් දැනුම පාවිච්චි කළා මම දෙයක් කරන්න හදපු සංවිධානය විසින් මගේ පියාව මරන්න යනවා. මම මේකට විරුද්ධව මොකක් හරි පලියක් ගන්න ඕනේ. මොකද මා දැන් LTT සංවිධානයට ආපහු මෙතනින් පැනලා ගියොත් එහෙම මගේ කියන්නේ මටත් මොනවද වෙයිද කියලා මම දන්නේ නැති හින්දා මම හිතනවා ඒකේ හින්දා තමයි එයාගේ ඩෙස් එකේ අර IP address එකයි port number එකයි යෝගේශ්වරී තමන්ගේ කව කටුවෙන් ලියන්න නැත්තේ කියලා. මොකද එයා දන්නවා එයාගේ නැවතිලා ඉන්න තැනට දැන් බුද්ධියන්ස නිලධාරීන් අද දවස් ඇතුළත එන්න පුළුවන් කියලා. ඒ වගේම යෝගේශ්වරී ඔය පෝට් නම්බර් එකයි IP address එකයි කොටන ගමන් අපිට පේනවා එයා බෑග් එක පැක් කරනවා. ඒ බෑග් එක පැක් කරද්දී උඩ කබඩ් එක උඩින් ගන්නවා රෝල් කරපු පේපර් එකක්. බොහෝ දුරට ඒක මේ අපි ඩ්‍රාෆ්ටිං කරද්දී ඉංජිනේරු ඇඳීම් කරද්දී ඒ වගේ කොළ තමයි ලොකු විශාල කොළ පාවිච්චි කරන්නේ. ඉතින් ඒක රෝල් කරලා තමයි තියන්නේ. ඉතින් මම හිතනවා මොනවාද ඒකේ ප්‍රොටෝටයිප් එකේ ඩ්‍රාෆ්ට් එක වෙන්නේ නැති කියලා. ඒ වගේම යාර බාත්රූම් එකේ තියෙන අර බුදු රූපත් එයාගේ අදහන දෙවි රූපත් එක්ක ඒක ගත්තට පස්සේ කැසට් පීස් වගේ තියෙන්නේ. ඒ කැසට් පීස් වල එක තැනකදී පේනවා මාස්ටර් සුසෙයි කියලා. සුසෙයි කියන්නේ මුහුදු කොටිනායක. අර අජිත් බෝයගොඩගේ වනස TV ඉන්ටර්විව් එක බලද්දිත් එයා සුසෙයි ගැන කතා කරනවා මුහුදු කොටිනායකයා ගැන. ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ඩිරෙක්ට්ලි තියෙනවා කියන්නේ යෝගේශ්වරී කියන ස්ටුඩන්ටුත් ඒ LTT සංවිධානය අතර ටිකක් ප්‍රොමිනන්ට් කැරක්ටර් එකක් වෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන් මේ වෙද්දි. ඉතින් ඊට පස්සේ යෝගේශ්වරියාගේ බඩු ටිකක් පැක් කරගෙන බස් එකේ යන විෂුවල්ස් ටිකක් පෙන්නනවා. ඊට පස්සේ ටයිම් ලයින් එකේ හැටියට මට තේරෙන්නේ ඩෙල්ෆ් දූපතේදී යෝගේශ්වරීගේ තාත්තව LTT සංවිධානය විසින් මරනවා. ඊට පස්සේ 7ට අර එන්න කිව්ව විදිහට බුද්ධි නිලධාරියා යාගේ ටීම් එකේ අයවයි ඇවිල්ලා ප්‍රොෆෙසර් රාහුලව හම්බෙලා අර thesis submission එකේ තියෙන දේවලුයි ඇත්තට හඳුනාගත්ත ද්‍රව්‍යයි ගැන පොඩි ඩිස්කෂන් එකක් යනවා. ඒතකොට එයාලට තේරෙනවා සමහර ඇත්තටම යෝගේශ්වරී මේක ගැන මොන හරි දන්නවා ඇති කියලා. එදා රෑම එයාලා එනවා යෝගේශ්වරී නැවතිලා ඉන්න බෝඩින් කාමරය හොයාගෙන. ඉතින් එයාලා වටපිට හොයාගෙන යද්දී එයාලට ඔය power of silence කියන පෝස්ටර්ස් එම් පේනවා. ඒකේ තියෙන ඇහැම තමයි අර යෝගේශ්වරී හදන සබ්මර්සිබල් එකේ තියෙන ඇහත්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඒ සබ්මර්සිබල් එකේ නම තමයි යෝගේශ්වරී කියන්නේ. නැත්තම් මේ ඒ ගැහණු ළමයාගේ නම මං හිතන්නේ යෝගේශ්වරී කියලා යට වෙන නමක් තියෙන නැති. නමුත් ඒ හදන ප්‍රොඩක්ට් එකේ නම යෝගේශ්වරී කියලා තමයි ඒකේ තියෙන්නේ. අපි බැලුවොත් පේනවා ඒකේ දෙම ලකුරු වලින් ගහලා තියෙනවා ඒ සබ්මර්සිබල් එකේ නම යෝගේශ්වරී කියලා. ඉතින් අර කොටල යන පෝර්ට් නම්බර් එකෙන් තමයි ඔය අපි කවුරුත් කතා වෙච්ච පැය 22කින් විසඳපු ට්‍රෙෂර් හන්ට් එක පටන් ගන්නෙ. ඒක අපි කම්පියුටර් එකේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ ඒක ගහලා ටෙලිනෙට් එක ඒක ගහලා පෝර්ට් නම්බර් එක ගහුවම වෙනම සර්වර් එකකට ඇක්සස් හම්බෙනවා. ඒ සර්වර් එකේ ෆයිල්ස් කීපයක් තියෙනවා. ඒ ෆයිල්ස් ටික ඩවුන්ලෝඩ් කරලා තමයි ඒ ට්‍රෙෂර් හන්ට් එක කරගෙන යන්නේ. නමුත් ඒ වීඩියෝ එකේ දෙන්න හදන මීනින් එක තමයි යෝගේශ්වරී එයාලගේ රහස් ඩොකියුමන්ට්ස් ඒවා මේවා කීපයක් ඇක්සස් කරන්න පුළුවන් විදිහේ සර්වර් එකට බුද්ධියංශ නිලධාරීන්ව යොමු කරනවා කියලා. නමුත් ඒ යොමු කරන මීනින් එක දෙන ගමන් අර ලස්සනට හදපු චරිතත්වලගේ ට්‍රෙෂර් හන්ට් එක කරන්න පටන් ගන්නෙත් අන්න ඒ පෝර්ට් නම්බර් එක ගහලා තමයි. ඉතින් ගොඩ දෙනෙක් ඉගෙන ගත්ත ටෙලිනෙට් ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල්ස් ගැන ඒ වගේම මේ මොනවාද අර මෝස් කෝඩ් එක ගැන ඒකේ තමයි තියෙන්නේ යෝගේශ්වරීගේ ඇත්තටම තිබ්බ කඩවත ප්‍රදේශයේ තිබ්බ බෝඩිං කාමරයේ තියෙන ලොකේෂන් එක පවා ඒ ෆයිල්ස් එකේ තමයි තිබ්බේ. ඊටමත් ඉන්ටරෙස්ටිං ට්‍රෙෂර් හන්ට් එකක් දුන්නා. මම හිතන්නේ ඒ වගේ සබ්ජෙක්ට් එකට ආස සියලු දෙනාම කුල්මත් කරන විදිහේ වැඩක් තමයි චරිතාත්ලගේ ඒ වෙද්දි කරේ. හරි කොහොම හරි
ඒ පෝට් නම්බර් එක ඒ දේවල් අරගෙන අපිට පෙන්වනවා සැප්තැම්බර් 22 වෙනිදා 1994 දී අර පියන්ව ප්‍රශ්න කරනවා මේ කට්ටිය එකතු වෙලා. ඉතින් එතන තමයි අන්තිමටම වීඩියෝ එකේ ඉන්ට්‍රස්ටිං පාර්ට් එක තියෙන්නේ. ඉතින් අපි කතා කරමු එතන මොකද වෙන්නේ කියලා. රයිට්, වීඩියෝ එකේ ඉන්ට්‍රස්ටිංම පාර්ට් එකට තමයි දැන් අපි යන්නේ. අර පියන් ප්‍රශ්න කරන වෙලාව. ඊට පස්සේ මුලින්ම පෙන්වන්නේ කම්පියුටර් එකේ පෝට් මේ IP ඇඩ්‍රස් එකයි පෝට් නම්බර් එකයි ටයිප් කරනවා. ඊට පස්සේ යූසර් නේම් එක විදිහට කුවේනි කියලා ගහනවා. නමුත් එයාලා දන්නේ පාස්වර්ඩ් එක මොකක්ද කියලා. ඉතින් අර පියන් ගෙන් අහනවා හදිසියෙ ගත්ත කෝල් එක ගැන මොකද්ද, අපිට ඒක සැකයක් තියෙනවා. ඒක ගැන විස්තර කරගෙන යද්දි තමයි පියන් කියන්නේ අර කැම්පස් වහලා තිබ්බ කාලේට ළමයින්ට ලැබ් ඇක්සස් දුන්නා ඒ වගේ කියලා. එහෙම කියද්දී දන්නවා එහෙනම් ඔයා මේවටත් උත්තර දන්නවා ඇතිනේ කියලා. මීනින් එක තියෙන්නේ කියන්නේ ඔයා මේකේ පාස්වර්ඩ් එකක් දන්නවා ඇතිනේ කියලා. ඉතින් පියන් කියනවා මම මේ අවුරුදු 30ක සේවා කාලය ඇතුළත බොහෝ පණිවිඩ ගෙනිච්චා. නමුත් මම දන්නේ නැහැ කම්පියුටරයක් හසුරවන්නේ කොහොමද කියලා. නමුත් මට අවබෝධය අඩු වුණත් එක දෙයක් තේරෙනවා. සර්ලා හොයන ප්‍රශ්නෙට උත්තරේ ඇත්තේ එයාගේ thesis submission එකේ කියලා. එහෙම කිව්වට පස්සේ අපිට පේනවා listening room එකක් ඇතුලේ ප්‍රොෆෙසර් රාහුල අනුර ඉන්නවා. ඔහු ගාව කුවේනිගේ නෙමෙයි යෝගේශ්වරීගේ thesis submission එකක් තියෙනවා. ඔහු මම හිතන්නේ පිදුම කියන පාට් එකට ඒක පෙරලද්දී අපිට එයාගේ පිදුමේ තියෙන ලස්සන වචන සෙට් එකක් හම්බ වෙනවා. අන්න ඔතන තමයි අපි හොයන පාස්වර්ඩ් එක තියෙන්නේ. රයිට්, ඒ පාස්වර්ඩ් එක මොකක්ද කියලා කියන්න පොඩ්ඩකට කලින් හිතන්න අවුරුදු 27ක් විතර පැවතිච්ච කුරිරු ත්‍රස්තවාදය අපේ ශ්‍රී ලංකාවේ මේ වෙද්දි නැවතිලා තියෙනවා. නමුත් පොඩ්ඩකට හිතන්න ඒක නැවතෙන්නේ නැතුව ඉදිරියට ගියා නම් මොකද වෙන්නේ කියලා. මොකද මං හිතන්නේ මේ වීඩියෝ එකෙන්වත් කිසිම දෙයක් මේ ග්ලෝරිෆයි කරනවා කියලා චරිතාතුලගේ. මොකද ඉංජිනේරින් ඉගෙනගත්ත ඉතාමත් දීප්තිමත් අනාගතයක් තිබ්බ ප්‍රොෆෙසර් රාහුල අනුරගේ පුතා අනිවාර්යෙන් කතිකාචාර්යවරයෙක් වෙලා ජේෂ්ඨ කතිකාචාර්යවරයෙක් වෙලා රටට දැයට සහ ඉංජිනේරු ශ්‍රේෂ්ඨයෙන් සේවාවක් කරන්න තිබ්බ පුද්ගලයෙක් යුද්ධෙන් නැති වෙනවා නැත්නම් මිය යනවා. ඒ වගේම උතුරු පළාතෙන් ආව යෝගේශ්වරී කියන ඉතාමත් දීප්තිමත් ශිෂ්‍යාව ඇයත් ඉංජිනේරු විද්‍යාව ඉගෙනගෙන ඇත්තටම ප්‍රොඩක්ට්ස් හදන පුද්ගලයෙක් බවට පත් වෙනවා. නමුත් හිතන්න ඒ දෙන්නම ගේම අනාගතය යුද්ධය නිසා නැති වෙලා යනවා. ඒ වගේම 2016 තමයි මම ඒ ලෙවල් කරේ. අපගේ ටෙක්නොලොජි සබ්ජෙක්ට් එක කළා අයිලන්ඩ් ෆස්ට් උනේ යාපනයේ දිස්ත්‍රික්කේ මගේ කැම්පස් එකට මගේ මේ යාළුවෙක් වෙන පුද්ගලයෙක්. නමුත් හිතන්න යුද්ධය පැවතිලා තිබ්බනම් මම කොළඹ යාපනයේ ඒව මේව කොච්චර ප්‍රශ්න වෙන්න තිබ්බද. ඉතින් අපි මේ වීඩියෝ එක නරක විදියට දකින්න නැතුව මේ යුද්ධයෙන් වෙච්ච බලපෑමක් තමයි මේ පෙන්වන්නේ කියන එක තේරුම් ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. හරි, ඒ පණිවිඩයත් එක්කම අපි යමු චරිතාතුලගේ අපිට අන්තිමට දෙන පණිවිඩය ගැන. මොකද අපිට තාම දන්නේ මොකද්ද පාස්වර්ඩ් එක කියලා. ඒ පාස්වර්ඩ් එක තියෙන්නේ යෝගේශ්වරීගේ thesis submission එකේ පිදුම කියන පාර්ට් එකේ. ඒ පිදුමේ බලන්න ඒ වචන ටිකේ ඔක්කොගේම පළවෙනි අකුර පල්ලෙහාට කියවුවම එන වචනේ මොකද්ද කියලා. ඒ එන වචනේ තමයි we are one. ඔයත් මමත් සියලු දෙනාම එක්කෙනෙක්. ඉතින් we all are one. අපි ඒක නිසා මේ වීඩියෝ එක appreciate කරලා ඒ masterpiece එක චරිතාතුලගේ appreciate කරලා අපි සියලු දෙනාම එකවන්ව ඉමු කියලා තමයි මටත් මේ වීඩියෝ එකේ අන්තිමට කියන්න තියෙන්නේ. එහෙනම් ආයිබෝවන්, වනක්කම් and assalamu alaikum.